ස්වර්ගයටත් පොළොවටත් ස්වාමියෝ දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා. පියාණනි ඔබගේ ආශිර්වාදය, කරුණාව, දයාව, මඟ පෙන්වීම ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ මේ හැම දරුවෙකුටම ඉහළින් පැමිණෙන ප්‍රඥාව තුළ ඔන්න පුරවන්න. ස්වාමිනේ දවසේ ඉගෙන ගන්න යන හැම දෙයක් ඔබ වහන්සේගේ දයාවට බාරයි, හැම කාරණාවක් බාරයි. ඒවා හොඳින් ඉගෙන ගන්නට ඔබ වහන්සේ කරුණාව තබන්න. ඒවා හොඳින් තේරුම් ගන්නට ඔබ වහන්සේ කරුණාව තබන්න. ස්වාමිනේ උගන්වන මමද ඔබ වහන්සේගේ දයාවට බාර වෙනවා. ස්වාමිනේ වහන්සේ යහපත් දේ වහන්සේ උගන්වන්න කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන්න. මෙන්න ස්වාමීන් වහන්සේගේ දෑතට මමද මේ දරුවන් ද වහන්සේගේ දෑතට බාර වෙනවා. මෙන්න ස්වාමීන් ඔබගේ ආශිර්වාදයේ කරුණාව අපේ එක එකනා මැද වහන්සේ තබන්න. වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේගේ දෑතට අපි හැමෝම බාර වෙනවා යටත් වෙනවා කීකරු වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි. ආමෙන්. right. අද අපි බලන්න තියෙනවා යෙසායා පොතේ තාමත් ඉන්නේ 12 වෙනි පරිච්ඡේදයේ එළිදරව් 9 වෙනි පදේ. ඒට අදාළ අනුපද තමයි අපි බලමින් යන්නේ. අදවස් අපිට බලන්න තියෙනවා යෙසායා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. යෙසායා 17 පළවෙනි පදය. යෙසායා 17 පළවෙනි පදය. දමස්කය ගැන දිව්‍යමය ප්‍රකාශනය. බලව දමස්කය නුවරක් නොතිබෙන ලෙස ආකනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය. මේ නුවරක් ගැන විනාශයක් ගැන කතා කරනවා. මේ නුවර විනාශය ගැන කතා කරනවා. right? ඒ විනාශයක් ගැන සඳහන් කරනවා මෙතන නුවරක් ගැන, දමස්කය ගැන, සිරියාව සහ ඊශ්‍රායල් කෙරේ විනිශ්චය. ඒතර මේ විනිශ්චය එන්නේ ඇයි කියන දේ තමයි අපිට බලන්න ඕනේ. ඒතර මේ දමස්කය ගැන විනාශයක් ගැන කතා කරනවා. අපි 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙරලා ගමු. 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. නමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවට්ටුවක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ පවතින අවංකකමෙන්ද පිරිසුදුකමෙන්ද යම් විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍ය කරනු ලැබේදෝයි කියා බය වෙමි. මෙතන පාවුල්තුමා කියනවා සාතාන් ප්‍රයෝගයෙන්, ඒ කියන්නේ කපටිකමෙන් ස්ත්‍රිය රැවට්ටුවා වගේ ඔයාලවත් දවසක ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න ඔයාලව එදා ඒ දෙදෙනා හිටියෙත් ආදම් සහ ඒව හිටියෙත් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ තමයි හිටියේ. අවංකකමෙන් හිටියා, පිරිසුදුකමෙන් හිටියා. ඒ කාරණාව තුළ තමයි හිටියේ. ඉතින් පෞල්තුමා කියනවා මෙතන ඒවව මේ සාතාන් කපටිකමෙන් රැවට්ටුවා වගේ ඔයාලවත් දවසක දෙවියන් වහන්සේගෙන් වෙන් කරයිදෝ එහෙම නැත්නම් සිත දුෂ්‍ය කෙරෝදෝ කියලා බය වෙමි කියලා කතා කරනවා. හරි? මෙතන පෞල්තුමාට තිබුණා බයක්. ඒකට හේතුව සාතාන් හැමතිස්සෙම කපටිකම පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරන්නේ? සාතාන හැමතිස්සෙම මොනවද පාවිච්චි කරන්නේ? රැවටීම, කපටිකම. 9 වෙනි පරිච්ඡේදයේ කියන්නේ මොනවද? ලෝකේ රවට්ටන්න. හරි? අපි දන්නේ නැහැ පුතේ. අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඌගේ සැලසුම අපි දන්නේ නැහැ. ඌ මොන වගේ පැති වලින් ඇවිල්ලාද අපිව ආක්‍රමණය කරන්නේ, එහෙම නැත්නම් අපිව පරීක්ෂාවට, පීඩාවට අසු කරගන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ තුල අවංකව ඉන්න, පිරිසුදුකමින් ඉන්න ඔයාලවත් ඌ රවට්ටයිද කියලා මට බය දෙනවා. සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට රැවටෙනවා. ගොඩක් වෙලාවට අපි රැවටෙනවා. සාතන්ගේ යම් යම් පරීක්ෂාවන්, සාතන්ගේ යම් යම් කාරණාවන්, සාතන්ගේ යම් යම් දේවල් වලට අපි ගොඩක් වෙලාවට රැවටෙනවා. ඒකට හේතුව අපි දන්නේ නැහැ ඌ පරීක්ෂාව ගේන්නේ කොහමද කියලා. ඌ කලින් අපිට දැනුවත් කරලා නැහැ. අපි දෙවියන් වහන්සේගේ කාරණාව ඉගෙන ගත්තට ඌගේ කාරණාවන් ඉගෙනගෙන නැහැ. ඌගේ පරීක්ෂාව කොහමද එන්නේ කියලා අපි ඉගෙනගෙන නැහැ. ඌගේ උපායන් කොහමද කියලා අපි ඉගෙනගෙන නැහැ. ඌගේ සැලසුම් කොහමද කියලා අපි ඉගෙනගෙන නැහැ. ඌට විරුද්ධව අපි ඉට ගන්නවා. නමුත් ඌගේ දේවල් අපි දන්නේ නැහැ. හරි නේද මං කියනවා? ඌට විරුද්ධව අපි ඉට ගන්නවා. නමුත් ඌ ගැන අපි හරියට හඳුනගෙන නැහැ. හරි නේද මං කියනවා? yes. ඌ ගැන අපි ඌ ගැන අපි ඌට විරුද්ධව හිටගත්තට ඌ ගැන අපි ඉගෙන ගන්න නැහැ. දවසක මම උගන්වන්නම්. සාතන් ගැන. right? මෙතන කියනවා පාවුල්තුමා බය වෙනවා යම් හේකින් දෙවියන් වහන්සේවත් ඔයාවත්
වෙන් කරයිද කියලා බයක් ඔහුට ඇති වෙනවා. ඔව් එක 2 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදෙදි සඳහන් කරනවා. ඒ බව ප්‍රයෝගයෙන් කපටිකමෙන් රැවට්ටුවේ. ඒතකොට ඌ කපටිකමෙන් තමයි එන්නේ. මම කිව්වා අර ඇත්ත කාරණාවත් එක්ක බොරුව මිශ්‍ර කරනවා. සත්‍ය කාරණාවත් එක්ක මොනවද මිශ්‍ර කරන්නේ? බොරුව මිශ්‍ර කරනවා. ඒ බොරුව ඇත්ත කාරණාවත් එක්ක බොරුව මිශ්‍ර කරායින් පස්සේ සත්‍ය කාරණාවත් එක්ක බොරුව මිශ්‍ර කරලා තමයි පෙන්වන්නේ. අමතිස්ස මේ විදිහට තමයි කරන්නේ. දේව වචනය තුල තමයි ඔබව මුලා කරන්න හදන්නේ. දේව වචනය තුල තමයි ඔබව පරීක්ෂාවට ලක් කරන්න හදන්නේ. right? එනිසා ඌගේ රැවටිලිකාරකම් අපි තේරුම් ගන්න අවශ්‍යයි. නිතරම ඔබ දෙවියන් වහන්සේගේ වචනය හරියාකාරව දැනගන්නව නම් ඔබ දේව වචනය හරියාකාරව ඉගෙනගෙන කෙනෙක් නම් ඔබ කවදාවත් ඒ දේවල් වලට අසු වෙන්න යන්නේ නැහැ. ඇයි? ඔබ දන්නවා දේව වචනෙන් පිටින් තිබෙන කාරණාව මොකක්ද කියලා. හරි? දේව වචනයේට පිටින් තිබෙන කාරණාව මොකක්ද කියලා ඔයා හොඳටම දන්නවා. right. එතකොට මේ රැවටිලිකාරකම සම්බන්ධව අපි කතා කරා. අපි යන් 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට. right? 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. 9 වෙනි පදේ කියනවා තව අන්තිම කොටස. ඔහු පොළවට එළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග එළනු ලැබුවෝය. සාතාන්ගේ සෑම්යම් ක්‍රියාව ඒ ස්වර්ගයේ තිබුණු ඒ දෙවියන් වහන්සේට වඩා සිංහාසන කියලා දාන්න ඕන කියලා හිතද්දිම උගේ සේනාවත් එක්කම සාතන් පොළවට එළනු ලැබුවා. මෙතන කියනවා නේද? ඔහු පොළවට එළනු ලැබුවේ. කොහෙටද එළනු ලැබුවේ? පොළවට. පොළවට. එතකොට ඌගේ රාජ්‍ය මේ පොළවේ තියනවද නැද්ද? ඌගේ බලපෑම මේ පොළවට තියනවද නැද්ද? තියෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඌ ස්වර්ගයේ ඌට ලැබෙන්න තියෙන දේවල් ඌ ලබා ගන්න ඕනේ කියලා හිතපු දේවල් ඌට ලැබුණේ නැති නිසා මේ පොළවේදී ඌ ඒ දේවල් හරියටම ලබා ගන්නවද නැද්ද? රූප නමස්කාරය ඌට ඕන විදිහේ නමස්කාරය ඌ විවිධ ආකාරව කපටි ලෙස ප්‍රයෝගයෙන් ලබා ගන්නවා. Tamanට ඕන දේ මොනියම් මාර්ගයකින් හෝ වක්‍රාකාරව ලබා ගන්නවා. ඒක හද ක්‍රිස්තියානි කියන සභාව තුළටත් ඌ ඇවිල්ලා ඒ දේවල් ලබා ගන්නවද නැද්ද? ලබා ගන්නවා. ඒ නිසා හරි පරිස්සමෙන් දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න. 10 වෙනි පදේ මෙන්න මේව කියනවා. අපි අධ්‍යයනය කරන්න යන 10 වෙනි පදේ. එවිට අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමිණුණේය. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරිපිට රෑදවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ ඔවුන්ගේ වරද තබන්නා පහතට එළුණු ලැබුවේය. සාතන් ගිහිල්ලා නිතරම මොකද කරේ? රෑදවල් අපේ වරද තැබුවා. රෑදවල් මොනවද කරේ? අපේ වරද තබනවා. යෝබ්ට විරුද්ධව ගිහිල්ලා හිටගත්තා. මෙතන කියන අපේ සහෝදරයන්ට විරුද්ධව ගිහිල්ලා වරද තබනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ මෙහි මොහොතේ නෙවෙයි. මන්ද සාතාන්ට කෙටි කාලයක් පොළවේ වැඩ කිරීමට ඉඩ දෙනු ලැබේ. සාතාන්ට කෙටි කාලයක් මේ පොළවේ වැඩ කරන්න ඉඩ දෙනවා. පොළවට තල්ලු කරායින් පස්සේ කෙටි කාලයක් මේ පොළවේ ඌට වැඩ කරන්න ඉඩ තියෙනවා. ඌට ඉඩ ලැබෙනවා. right? ඒ ඉඩ ලැබෙන නිසා ඌ ඒ වැඩ කරන්න ඉඩ ලැබෙන කාලය තුල ඌ උපරිම ප්‍රයෝජනය ගන්නවා. උපරිම ප්‍රයෝජනය අරගෙන දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධ වූ අනිවාර්යෙන් ඊට ගන්නවද නැද්ද? ඊට ගන්නවා. ඒ වගේම ඌට අවශ්‍ය දේ කරන පිණිස ඌගේ පැත්තේ ඉන්න සෙනගවත් විනාශ කරන්න ඌගේ පැත්තේ ඉන්න අයටත් ඌ විරුද්ධව නැගිටින්න ඌ දෙපාරක් හිතන්නේ නැහැ. ඒකට හේතුව ඌට ඕනේ කොහමද ඌට ලැබෙන নমස්කාරය ඌ අරගන්න තමයි ඕනේ. සාතාන්ට ලැබෙන নমස්කාරය සාතාන් අරගන්න තමයි ඕනේ. ඒ නිසා තමයි සාතාන් නිතරම තමන්ට මොන පැත්තෙන් හරි ඒ নমස්කාරය ලබා ගන්න උත්සාහ කරන්නේ. right? මොන පැත්තෙන් හරි ඒ নমස්කාරය ලබා ගන්න උත්සාහ කරන්නේ. ඌ එක ඌගේ දරුවන්ටත් ඌට සපෝට් කරන ඌට උදව් කරන අයටත් ඌ විරුද්ධව හිට ගන්න තැන් තියෙනවා. අපේ ජීවිතවලත් පොඩක් කල්පනා කරලා බලන්න. අපි ගොඩක් වෙලාවට සාතන්ගේ කාරණාවලට අසු වෙන තැන් තියෙනවා. 13 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා මම පොඩ්ඩක් කියවන්නම්. තමා පොළවට හෙළනු ලැබූ බව මා සර්පයා දුටු කල එතම පිරිමි දරුවා බීකල ස්ත්‍රියට පීඩා කළේය. සර්පයා ඉදිරියේ වනයේ ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජලි යුගයේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. ඒ කාලයටත් කාලවලටත් කාල භාගයටත් ඈ පෝෂණය කරනු ලබන්නේය.
සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගෙන යන සලස්වන පිනිස ඈපස්සේ ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා හැරියේය. right? හරි. මෙයා වනයේට ඉගිලී යනවා දකින්නවා ඒත් එයා හතරින්නේ අර ගංගා කටින් වතුර පිඹිනවා ගහගෙන යන පිනිස. right? නමුත් පොළවේ පීටි සර්පයා 16 නමුත් පොළව ස්ත්‍රියට පිහිටව කටහැර මා සර්පයා තමාගේ කටින් නික්ම වූ ගංගාවල් ගිල්ලාය. මා සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්නට ගියේය. මේ දරුවා බිහි කරායින් පස්සේ මෙතන කියනවා දරුවා බිහි කරායින් පස්සේ මිස්ත්‍රිය වනයේට පලා යනවා. කොහොමද පලා යන්නේ? රාජලියෙකුගේ පියාපත් ඇයට ලැබෙනවා. ඒ පියාපත් වලින් වේගින් තටුසල්ලා එයා යද්දි යොහන්තුමා කියනවා මේ සර්පයාත් පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා අර ජලය විදිනවලු, වතුර විදිනවලු, ගංගාවක් වගේ වතුර විදිනවලු. ඊට පස්සේ කියනවා මේ පොළව ඒ ජලය හැම ජලයක්ම උරා ගන්නවා. එතනින් නිෂ්ඵල වෙනවා කියලා දැනගෙන මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන්න සැරසෙනවලු. උට කරන්න බැරි නම් ඒ දේ ඌ තව පැත්තකින් හරි පීඩාව ගේනවා. යේසුස් වහන්සේත් එක්ක ඉටගත්ත යේසුස් වහන්සේත් එක්ක ඉන්න අදහන යේසුස් වහන්සේව විශ්වාස කරන යේසුස් වහන්සේව අදහන හැම කෙනෙකුටම විරුද්ධව ඌට ඉට ගන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනේ හොඳින් මතක තියාගන්න. ඌ සාතන් ඔබට විරුද්ධව හිටගද්දී ඔබ අනිවාර්යෙන් ඌට විරුද්ධව හිට ගන්න ඕනේද නැද්ද? හිට ගන්න ඕනේද නැද්ද? අනිවාර්යෙන් හිට ගන්න ඕනේ. සාතන් ඔබට විරුද්ධව හිටගද්දී ඔබ සාතන්ට විරුද්ධව හිට ගන්න ඕනේ. සාතන්ගේ පීඩාවලට නැත්නම් පරීක්ෂාවට බය වුණාම මොකද වෙන්නේ? අපිට ඌට විරුද්ධව හිට ගන්න බැරි වෙනවා. ඌ ඉස්ලාම කරන දේ මොනවද? අපිව බය කරන එක. ඌ ඉස්ලාම කරන්නේ මොනවද? මාව බය කරනවා. මාව බෙලහීනපත් කරනවා. මාව දුර්වල කරනවා. මට හිතන්න බැරි කාරණාවන් මට ගේනවා. මම මොනවද කරන්න කියලා මට තේරෙන්නේ නැහැ වෙලාවට. මේ වගේ දේවල් තමයි මාව අඩපණ කරලා, මාව බෙලහීන කරලා, මාව දුර්වල කරලා, මාව බය කරලා ඊළඟ පියවර මට ගන්න බැරි වන්න හිතා ගන්න බැරි වෙන සමහර කාරණාවන් ගේනවා. ඌ ඉස්ලාම කරන දේ මාව දුර්වල කරනවා, මාව බය කරනවා. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ අපට දුන්නේ බය අදුකමේ ආත්මයක් නෙමෙයි. ප්‍රේමයෙන් ඉක්මවීමේ ආත්මයක්. ආමෙන්. හාලෙලූයා. එහෙනම් ඔබ හැමතිස්සෙම ඔබට පීඩාව පරීක්ෂා වෙද්දී ඔබ සාතාන්ට විරුද්ධව ඊට ගන්න ඕනේ. ඒ සාතාන්ට විරුද්ධව ඔබ ඊට ගන්න තනියෙන් බෑ. ඔබට ඊට ගන්න නම් ඔබට බලයක් අවශ්‍යයි. ඔබට උදව් අවශ්‍යයි. ඒ උදව් තමයි යේසුස් වහන්සේ තුලින් ඒ උදව් ඔබට ලැබෙන්න යනවා. ආමෙන්. ඔබ යේසුස් වහන්සේත් එක්ක එකතු වෙලා තමයි උට විරුද්ධව ඊට ගන්න වෙන්නේ. ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි ඔබ පරාජය කරන්න වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පොළවේ ටික කාලයකට උට බලය තිබෙනවා. මේ 13 සිට 17 පාද මෙහිදී දැන් යන්නේ අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන බවයි. දොරකඩ ළඟයි. right? දැන් right? දොරකඩ ළඟයි. දේව රාජ්‍ය ළඟයි. පොළවේ සාතාන්ට වැඩකරන කාලයක් දීලා තිබෙනවා. ඒ කාලයේ අවසාන වේගන එද්දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළවට එන්න යනවා. ඌ දන්නවා මගේ වැඩ කොටස මේ පොළවේ ඉවර වෙන්න යන්නේ. ඒ නිසාම ඌ මොනවද කරන්නේ? ඌගේ පීඩාව, ඌගේ බලපෑම් ඌ හෙන්දෙන්න අඩු කරනවද වැඩි කරනවද? අඩු කරනවද වැඩි කරනවද? වැඩි කරන්න පටන් ගන්නවා. ඒ ඌ දන්නවා ඌගේ කාල සීමාව ඉවර වෙගෙන එන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළවට එන්න යන්නේ. ඒ නිසා ඌ කරන වැඩේ පීඩාවන් එන්න වැඩි කරනවා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඉට ගන්න ඌ ඔබට ගේන පීඩාවන් අඩුයිද වැඩිද? වැඩි. ඔබ උන්වහන්සේට කිට්ටු වෙන්න ඔබට එන පරීක්ෂාව වැඩි. ඒක රෝගයක් වෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. right? මානසික නිදහස නැතිවීම වෙන්න පුළුවන්. ඌ පීඩාවන් ඔබ කොමාරි දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න ඕනේ කියලා තමයි බලන්නේ. නමුත් ඔබ ඌට විරුද්ධව නිතරම හිටගද්දී
සාතාන් ඔබ කෙරෙන් පලා යන්න යනවා. ඇයි ඌ දන්නවා ඔබව අල්ලන්න බෑ. ඔබ පරීක්ෂාවට ලක් කරන්න බෑ. ගෙන මොනවා ගෙනාවත් ඔබ දෙවියන් වහන්සේව අතහරින්නේ නැහැ. ඒ කාරණාව ඌ දන්න නිසා ඌ මොනවද කරන්නේ? ඔබ කෙරෙන් පලා යන්න යනවා. ඔබ සාතාන්ට විරුද්ධව හිටගද්දී ඌ ඔබෙන් පලා යනවා. ඇයි? ඔයාගෙන් ඌට ගන්න දෙයක් නැහැ. ඔයාගේ ජීවිතයේ නිතරම අවංකභාවය, පිරිසුදුභාවය තියෙන නිසා ඔයාගේ ජීවිතෙන් ගන්න දෙයක් නැහැ ඌට. ඔයාගේ ජීවිතයේ පාපය, වැරද්ද, අපරාධ, අඩුපාඩු නැති නිසා ඌට ගන්න දෙයක් නැහැ ඔයාගේ ජීවිතවලින්. ඌ මොනවද කරන්නේ? ගන්න දෙයක් නැති නිසා ඔයාගේ ජීවිතවලින් අයින් වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාගේ මුළු පවුල තුලම එම තියෙන්න ඕනේ. අවංකභාවය සහ පිරිසුදුකම කියන එක මුළු පවුල තුලම තියෙන්න අවශ්‍යයි. අපි හිතමු ඒක මම දෙවියන් වහන්සේ තුල ඉන්නවා. මගේ දරුවෝ මගේ දෙවියන් වහන්සේ තුල ඉන්නවා. එහෙම නැත්නම් මං විතරයි මගේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ. අනිත් අය දෙවියන් වහන්සේත් එක්ක නැහැ. ඌට පුළුවන් දේ පවුල තුලට රින්ගන්න? ඌට පුළුවන් දේ පවුල තුලට රින්ගන්න? අනිවාර්යයෙන්ම නිකන් අම්මා. ඌට පුළුවන් රින්ගන්න. ඇයි ඒ? දෙවියන් වහන්සේත් එක්ක නැති කොටසක් ඒ නිවස තුල ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ නිසාම ඌට පුළුවන් වෙනවා ඒ පවුල තුලට රින්ගන්න. ඒ අය කරන කොටගෙන පීඩාවන් පරීක්ෂාවන් මගේ ජීවිතය වලට අතුල් කරනවද නැද්ද? මම කල්පනා කරනවා අනේ මම උදේ යාඥාවට සම්බන්ධ වෙනවා. මම හැමදාම බයිබල් පාඩමේ බයිබලයේ කන් වලට ඇහෙනවා. මම ඉරිදා දේශනාවට සම්බන්ධ වෙනවා. මම බ්‍රහස්පතින්දා නිර්හාර යාඥාවට සම්බන්ධ වෙනවා. දැන් මේ දවස්වල නිර්හාර යාඥාව තියෙන ඒකටත් මම සම්බන්ධ වෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ මම වෙනම වෙලාවක් අරගෙන මම තනියෙන් දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. තනියම මම දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. මෙච්චර ඉඳලත් ඇහි මට පීඩාව කියලා ඔබ කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. මෙච්චර මම කැප වෙනවනේ. මම හැමදාම සබත කඩන්න නැතුව දෙවියන් වහන්සේගේ පාදපාමුලට යනවනේ. මම හැමතිස්සෙම ගීතිකා මුමුණනවනේ. මම හැමතිස්සෙම බයිබලේ කියවනවනේ. බයිබලේ මෙනෙහි කරනවනේ. මම යේසුස් වහන්සේත් එක්ක නේද හැමතිස්සෙම ඉන්නේ. ඇයි මට මෙච්චර ප්‍රශ්න, ඇයි මට මෙච්චර පීඩා කියලා ඔබ කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. ඒකට හේතුව තමයි ඔබේ පවුලේ තාමත් ජේසුස් වහන්සේව තදින් අල්ලගත්තේ නැති මිනිස්සු ඉන්නවා. තාමත් ගැලවීම නොලත් ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ, අම්මලා ඉන්නවා. එයාලව හල්ලන්න සාතාන්ට ලේසිද? සාතාන් අල්ලන්නේ එයාලව තමයි ඉස්සල්ලාම. එයාලා තුලින් තමයි ඔබට පීඩාව ගේන්නේ. එයාලා තුලින් තමයි ඔබට ප්‍රශ්න ගේන්නේ. මං හරිද කියනවා? අපි හිතනවා මම මෙච්චර මම හොඳ සම්බන්ධතාවයක් තිබ්බත් ඇයි මට පරීක්ෂාව? ඇයි මට වේදනාව? කට හේතුව ඔබේ පවුලේ තාම ජේසුස් වහන්සේ තුල ගැලවීම නොලත් මිනිස්සු ඉන්නවා. ඔබේ භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඔබේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඔබේ නෑදෑයෝ වෙන්න පුළුවන්, ඔබේ අසල්වාසීන් වෙන්න පුළුවන්. සාතන් ඔයාව කෙලින් අල්ලන්න බැරි වුණාට ඔයාව රිද්දන්න එයාලව භාවිතා කරනවද නැද්ද? භාවිතා කරනවා. එහෙම වෙලා තියෙනවද නැද්ද ඔයාලගේ ජීවිතවලට? වෙලා තියෙනවා. කොයිදෝ නැති ප්‍රශ්නයක්, අදාළ නැති ප්‍රශ්නයක් ඔබේ ජීවිතේට එන්න පටන් ගන්නවා. ඒකට හේතුව සාතාන් නිතරම බලන්නේ ඔබව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. ඔබට කී දෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවද? ඔය දෙවියෝ හරියන්නේ නැත්නම්, ඔය දෙවියෝ ගාව පිටක් නැත්නම්, ඔය දෙවියෝ හතහැරලා අපිත් එක්ක එන්න කියලා කී දෙනෙකුට කියලා තියෙනවද? කී දෙනෙකුට කියලා තියෙනවද? අපේ මාමා, ලොකු මාමා මට අනන්තව කියනවා, පුතේ ඔය දෙවියෝ හරියන්නේ නැහැ, අතහැරලා දාපන්. අතහැරලා එන්න අපිත් එක්ක. මං ඉතින් එයාට දෙන්න ඕන උත්තරේ තදින්ම දෙනවා. එහෙම බැරි කොට ගිහිල්ලා අපේ අම්මට කියනවා. අපේ අම්මා තමයි එයාගේ ලොකු අක්කා. එයාගේම ලොකු අක්කා. ඉතින් ලොකු අක්කට ගිහින් කියනවා, ලොකු අක්කේ ඔය කොල්ලා කරන දේ හරියන්නේ නැහැ.
ඌට ගැළපෙන්නේ නැහැ. පේනවනේ. ඌට කියලා කිසි දෙයක් නැහැ. ඌ හැමතිස්සෙම පල්ලිය කියලා බදාගෙන ජේසු කියලා බදාගෙන මේ යනවා. මේ යනවා හෙනවා. ඔයා තමයි යාට වියදම් කරන්නේ. අරේ මීටින් තියනවා මේ මීටින් තියනවා කියලා යනවා. ඔයා යාට සල්ලි දෙනවා. කොල්ලට වෙච්ච දෙයක් නෑනේ අක්කේ. අපේ අම්මා කියනවා ඒ කොල්ල ආසාවෙන් කරන දේ. ඒ කොල්ල කැමැත්තෙන් කරන දේ. අපේ අම්මාගෙන් කියනවා අපේ අම්මා ගොළුව වෙනස් කරනවා. මට කියනවා ඔක අතහැරලා එන්න. ඔක හරියන්නේ නැත්නම් මට හේතුත් එක්ක මගේ ඔළුව දවසක් හොඳටම වෙනස් කරා. උත්සාහ කරා. වෙනස් කරන්න නෙමෙයි උත්සාහ කරා. මම දන්නවා දේවචනේ දාන නිසා මම දෙන්න ඕන උත්තරේ මොනවද කියලා මම දන්නවා. අද යා සතුටු වෙනවා මම ඉන්න තැන දිහා බැලුවම. මෙලඟි දවසක් කතා කරලා කියනවා පුතේ ඔයා ඔය කරන දේ ඔය විදිහටම කරගෙන යන්න. ඔයාට පිටක් තියෙයි. ඒකට හේතුව එදා එයා කිව්ව නිසා මම තීරණය වෙනස් කරා නම් අද මම මේ තැන නැහැ. මම දෙවියන් වහන්සේව තදින් අල්ලගත්තු නිසා මම අද මෙතන ඉන්නවා. ආමෙන්. ඒකම තමයි ඔයාලගේ ජීවිතවල සිද්ධ වෙලා තියෙන්නේ. මේ මිනිස්සු කියන නිසා, නෑදෑයෝ කියන නිසා ඔබ එදා යේසුස් වහන්සේව අතහැරලා තිබ්බනම් ඔබට අද මේ සැනසීම, නිදහස, සදාකාල ජීවනය ලැබෙයිද? නෑ. එහෙම කියපු නිසා කී දෙනෙක් අතහැරලා නැවත ඇවිල්ලා තියෙනවද? එහෙම මිනිස්සු කියපු නිසා ජේසුව අතහැරලා ගිහිල්ලා නැවත කී දෙනෙක් යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙනවද? සාතන් නිතරම අපිව ඌගේ පැත්තට නතු කරගන්න තම උත්සාහ කරන්නේ. රයිට්? දේව රාජ්‍ය ළඟ නිසා සාතන්ගේ පීඩාවත් මේ පොළොවට වැඩිද? වැඩි. දේව රාජ්‍ය ළඟ නිසා, යේසුස් වහන්සේගේම ළඟ නිසා ඔබට එන පරීක්ෂාව තව වැඩි පුතේ. ඒ පරීක්ෂාවෙන් ඔබ ජය ගන්න නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයන් තියාගන්න ඕනේ. ඒ පරීක්ෂාවෙන් ඔබ ජය ගන්න නම් දේව වචනය හොඳින් දැනගත්තු කෙනෙක් වෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. ඔබට පරීක්ෂාව ගේන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන වචනය තුලින් පමණයි. හරි? ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන කාරණා තුලින් තමයි ඔබට පරීක්ෂාව ගේන්නේ. ඔබට පෙන්වන්න හදනවා ඔබ කොච්චර යාඥා කරත් ඔබට උත්තර හම්බෙන්නේ නැහැ නේද? ඔබට පෙන්වන්න හදනවා ඔබ කොච්චර බයිබලයේ අධ්‍යයනය කරත් ඔබට සේවයක් දෙන්නේ නැහැ නේද? ඔබ කොච්චර ගියත් ඔබ කොච්චර සභාවට ගියත් ඔබට සේවයක් ලැබෙන්නේ නැහැ නේද? ඔබ කොච්චර සභාවට ගියත් ඔබව ඔයලා බලන්නේ නැහැ නේද? ඔබ කොච්චර යාඥා කරත් ඔබට උත්තරයක් නැහැ. ඔයා පාන්දර යාඥාවට යනවා, බයිබල් අධ්‍යයනයට යනවා. ඔබ ඉරිදට යනවා, සෙනසුරාදට යනවා, ඔබ සිකුරාදට යනවා, ඔබ නිරාහාර යාඥාවටත් යනවා. සභාවෙන් දාන හැම වැඩසටහනකටම ඔබ සම්බන්ධ වෙන ඔන්ලයින්. ඔබට ලැබෙන දෙයක් නැහැ නේද කියලා ඌ පෙන්වන්න හදනවා. නමුත් ඔබ දන්නවා ඔබ ක්‍රිස්තුස් වහන්සේව අල්ලගත්තු නිසා ඔබේ ජීවිතේ කොච්චර පරිවර්තනයක් වෙලා තියෙනවද කියලා. ආමෙන්. හලෙලූයා. එහෙම නේද සම්පත්? එහෙම නේද සම්පත්? ඔබ දන්නවා ඔබව දෙවියන් වහන්සේ මොන වගේද පාවිච්චි කරන්න කියලා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඔබට මොනවද දීලා තියෙන්නේ කියලා. බය නිසා තමයි දේව අභිමුඛයේ ඉන්නේ. ඔබ සාතන්ට බය නිසාද ඉන්නේ? සාතන්ට බය නිසාද ඔයාලා ඉන්නේ? නෑ. සාතන්ට බය නිසා නෙමෙයි අපි ඉන්නේ. උගේ පරීක්ෂාවට බය නිසා නෙමෙයි ඉන්නේ. මම යේසුස් වහන්සේට ආදරය නිසායි මෙතන ඉන්නේ. ආමෙන්. හalleluya. මම යේසුස් වහන්සේට ආදරය නිසායි මම මෙතන ඉන්නේ. ඌට බය නිසා නෙවෙයි. යේසුස් වහන්සේට මං ආදරය නිසායි ඉන්නේ. මගේ ජීවිතේ උන්වහන්සේ මට මොනව දුන්නත් නැතත් මම උන්වහන්සේගේ සේවය කරනවා. ආමෙන්. ඒක තමයි මගේ එකම ආසාව. මගේ එකම ආසාව ඒක තමයි. මොනව දුන්නත් නැතත් මට මොනව ලැබුණත් නැතත් මම දෙවියන් අන්තිම උස්ම වෙනකම් මම දෙවියන් වහන්සේට සේවය කරනවා. ආමෙන්. හalleluya. ඒක තමයි මගේ එකම අරමුණ. මට උන්වහන්සේ මට දුන්නා වූ සේවය සහ සභාව දෙක. මේ සභාව මට තියෙන නිසා තමයි මම සේවය කරන්නේ. ආමෙන්. හalleluya. ඒක මම කොහොම හරි දෙවියන් වහන්සේ ඉදිරි කරනවා. ඒක උන්වහන්සේ මට දුන්නා වූ කැඳවීම. ඒක උන්වහන්සේ මට දුන්නා වූ තෝරා ගැනීම. ඒක මට උන්වහන්සේ දුන්නා වූ වරප්‍රසාදය. ආමෙන්. ඒ නිසා ඔබ මොන දේ වුණත් දෙවියන් වහන්සේත් එක්ක ඊට ගන්න. ඔබ දැන් සේවය කරන කෙනෙක්. ඔබට මීට වඩා පරීක්ෂාවන් පීඩාවන් එයිද නැද්ද?
අනිවාර්යෙන් එනවා. චාන්ද්‍රිකා සිස්ටර් ඔයාව සමහර දේවල් වලින් ඔයත් ජොබ් එකක් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. සමහර දේවල් සුදුසු ඔබ සේවය කරන්න යන දවසේම ඔබට ඒක මිස් වෙනවද නැද්ද? මිස් වෙනවා. අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන දවසේම මේක චන්ද්‍රිකා සිස්ටර් විතරක් නෙවෙයි. අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන දවසේම අපිට වෙන මොනවා හරි වැඩක් යෙදෙනවා. අපි වෙන මොනවා හරි යෙදෙනවා. ඒකට හේතුව ඌ කැමති නෑ ඒ දේ මම දේව රාජ්‍ය වෙනුවෙන් කරනවට. ඌ කැමති නෑ මම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඊට ගන්නවට. ඌ කැමති නෑ මම දේව රාජ්‍ය වැඩ කරනවට. බයිබලයේ කියනවා දේව රාජ්‍ය පැමිණෙන්න ළඟයි. ඒ නිසා ඌගේ පරීක්ෂාවත් අපිට වැඩි. මොන දේ ආවත් ඔබ ඊට ගන්න ඕන දෙවියන් වහන්සේත් එක්ක. ආමෙන්. හලෙලූයා. දොරකඩ ළඟයි. අපි කියමු 11 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ පොඩ්ඩක් කියවමු. 7 වෙනි දේවදූතයා පිම්බේය. එවිට ලෝකයේ අධිපතිකම අපේ ස්වාමින් වහන්සේටද තමන් ක්‍රිස්තුස් වහන්සේටද ඌයේය. උන්වහන්සේ සදා කාලයටම රජකම් කරනසේකයි කියන මහා ශබ්දයක් ස්වර්ගෙන් විය. 7 වෙනි හොරණෑව පිම්බ ගමන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළොවට එන්න යනවා. ආමෙන්. හලෙලූයා. කීවෙනි හොරණෑව පිම්බ ගමන්ද? කීවෙනි හොරණෑව පිම්බ ගමන්ද? 7 වෙනි හොරණෑව පිම්බ ගමන් දේව රාජ්‍ය මේ පොළොවට එන්න යනවා. මෙතන කියනවා ලස්සනට පදේ. එවිට 7 වෙනි හොරණෑව පිම්බේය. එවිට ලෝකේ අධිපතිකම අපේ ස්වාමින් වහන්සේටද තමන් ක්‍රිස්තුස් වහන්සේටද ඌයේය. දැන් ලෝකේ අධිපතියා කවුද? දැන් ලෝකයේ අධිපතියා කවුද? පොළවේ අධිපතියා කවුද? සාතන්. දැන් උට බලය තියෙනවා. නමුත් 7 වෙනි හොරණෑව පිම්බන් පස්සේ ඒ සම්පූර්ණ බලය කාටද ලැබෙන්නේ? යේසුස් වහන්සේට. යේසුස් වහන්සේට ලැබෙන්න යනවා. උන්වහන්සේ සදා කාලයටම රජකම් කරනසේකයි කියන මා ශබ්දයන් ස්වර්ගෙන් පැමිණෙන්න යනවා. එහෙනම් ඌ දන්නවා මට සොට් එක වදින්න යන්නේ. දන්නවද නැද්ද? ඌ දන්නවා මට වැඩේ වෙන්න යන්නේ. මගේ වැඩේ පොළොවෙන් ඉවර වෙන්න යනවා. මට මාව නිරේට දාන්න යනවා. ඌ දන්නවා. ඌ දන්නවා මට අනිවාර්යයෙන් මට නිරේට යන්න වෙනවා කියලා. මගේ වැඩ කොටස ඉවර වෙන්න යනවා. සදාකාලික රාජ්‍යයක් මේ පොළොවට එන්න යනවා කියලා. ඒ එන එකත් ඌ වළක්වන්න නෙමෙයි උත්සාහ කරන්නේ. වළක්වන්න උත්සාහ කරන්නේ. ඌ නිතරම මේක වළක්වන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ප්‍රේමවන්ත දරුවනේ, ඔබ දෙවියන් වහන්සේත් එක්ක තව තව ශක්තිමත් වෙන්න. රයිට්? හැමදාම මම පොරබදින්නේ මගේ පවුල එක්ක නෙමෙයිද? මගේ ස්වාමි පුරුෂයා භාර්යාව එක්ක නෙමෙයිද? මගේ දරුවෝ එක්ක නෙමෙයිද? හැමදාම මගේ පොරබැදීම මෙයාලා එක්ක නෙමෙයිද? මෙයාලා මගේ බයිබලයේ කියනවා එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ නේද? අපගේ පොරබැදීම වනාහි මාංශයට රුධිරයට විරුද්ධව නෙවෙයි. නමුත් අපි හැමදාම පොරබදින්නේ මේ මාංශයට රුධිරයට විරුද්ධව නෙවෙයිද? මෙයාලට විරුද්ධව නෙමෙයිද අපි පොරබදින්නේ? එයාලට විරුද්ධව තමයි පොරබදින්නේ. එයාලට තමයි මං කෑ ගහන්නේ. එයාලට තමයි මං දොස් කියන්නේ. බයිබලයේ කියනවා එයාලට විරුද්ධව නෙවෙයි, මාංශයට රුධිරයට විරුද්ධව නෙවෙයි. ඔයාගේ පොරබැදීම තියෙන්න ඕනේ මේ පොළවේ අධිපතිකම් වලට, පරාක්‍රමධාරීන්ට, මේ ලෝකයේ අන්ධකාර මුලාදෑනිකමේ ආත්මවලට විරුද්ධව, ස්වර්ගීය ස්ථානවල දුෂ්ටකමේ ආත්මවලට විරුද්ධව. ආමෙන්. ඔබ එනං ඔබ එයාට විරුද්ධව හිට ගන්නව නෙමෙයි. ඔබ හිට ගන්න ඕනේ සාතන්ට විරුද්ධව. ආමෙන්. එයා වෙනුවෙන් ඔබ දන ගන්න දෙවියන් වහන්සේගේ පාදපාමුල. උන්වහන්සේ මහත් බලවත් දෙයක් ඔය ජීවිතේ කරයිද නැද්ද? ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා කියලා කිව්වද නැද්ද උන්වහන්සේ? කිව්වා. එනම් පුතේ ඔයා දන ගහන්න. ඔබේ ස්වාමි පුරුෂයා ගැලපෙන්නේ නැත්නම්, එයාගේ කල් ක්‍රියාවන් වැරදි නම්, එන්නෙම දරුණු වෙනවා නම්, ඔබ ඔහුට විරුද්ධව ඊට ගන්න එපා. ඔබ ඊට ගන්න සාතන්ට විරුද්ධව. ඔබේ ආත්මික ගමන බාධා කරන්නේ, ඔබේ ආත්මික ගමන විනාශ කරලා දාන්න හදන්නේ
කවුද? මේ අධිපතිකම් පරාක්‍රමධාරීන්, මේ ලෝකයේ මුලාදෑනිකම, මේ අන්ධකාරාත්ම, ඒ වගේම මොනවද? ස්වර්ගීය ස්ථානවල දුෂ්ටකමේ ආත්ම. එහෙනම් ඔබ දන ගහන්න ඕනේ නැද්ද? දන ගහන්න ඕනේ. දන ගහන්න ඕනේ. ඔබ යාට විරුද්ධව කෑ ගහලා හරියන්නේ අපේ මාංශයෙන් අපි පොරබදනවා තමයි යත් එක්ක. නමුත් ඔබ කැප වෙන්න ඕනේ. බයිබලයේ කියනවා කාන්තාවගේ ස්ත්‍රියගේ යහපත් ක්‍රියා නිසා ඔහු දවසකට ගැලවීමට එන්න යනවා කියලා. ආමෙන්. ඒ යහපත් ක්‍රියාව ඔබ දෙවියන් වහන්සේත් එක්ක තබාගත යුතුයි. ආමෙන්. ඒ යහපත් ක්‍රියාව ඔබ දෙවියන් වහන්සේත් එක්ක තබාගත යුතුයි. දැන් තේරෙනව නේද පුතේ රහස? දැන් තේරෙනව අපි මෙච්චර කල් පොරබැද්දේ කාත් එක්කද ඇත්තටම? මහත්ය බීලා ආපුවම අපි යාත් එක්ක නෙමෙයිද පොරබැද්දේ? තේරෙනවද මම උගන්වන දේ? මම කියන්නේ යන රහස තේරෙනව නේද ඔයාට? සාතන් පැත්තකටලා බලන් ඉන්නවා. hina වෙනවා. ජේසුස් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නුඹලාගේ පොරබැදිම වනාහි මහන්සි රුධිරයට නෙවෙයි කියලා. සාතන් පැත්තකටලා hina වෙනවා. මුන් දැන් අධිපතිකම වලට විරුද්ධ නැහැ. මුන් පරාක්‍රමධාරීන්ට විරුද්ධ නැහැ. මුන් මේ ලෝකේ මුලාදානිකම අන්ධකාර වලට විරුද්ධ නැහැ. අන්ධකාර ආත්ම වලට විරුද්ධ නැහැ. ස්වර්ගීය ස්ථානවල දුෂ්ටකමේ ආත්ම වලට විරුද්ධ නැහැ. මූ මට විරුද්ධව නෙමෙයි. මහන්සි රුධිරයට විරුද්ධව කෑ ගන්නනේ. භාර්යාවට විරුද්ධව, ස්වාමි පුරුෂයාට විරුද්ධව කෑ ගන්නනේ. උයිනා වෙනවද නැද්ද? පවුලේ තිබෙන සමාදානය නැති කරනවද නැද්ද? නැති කරනවා. ඒක දරුවන් තුලින් වෙන්න පුළුවන්. දරුවන්ට කී දෙනෙක් ගහනවද? දරුවන්ට කී දෙනෙක් අපි තරවටු කරනවද? ගහනවද? සමහර වෙලාවට මගේ හැදෙයිල නැති කරන පිණිස මගේ පවුලට ඒ අය තුලින් සාතාන් රිංගනවා. එහෙනම් මං එයාලට විරුද්ධව නෙමෙයි යාඥා කරන්න ඕනේ. මොකද්ද? මං කාට විරුද්ධවද යාඥා කරන්න ඕනේ? අධිපතිකම් වලට කියන්න බලන්න. කාට විරුද්ධවද? අධිපතිකම් වලට. මං කාට විරුද්ධවද යාඥා කරන්න ඕනේ? අධිපතිකම් වලට විරුද්ධව. ඊළඟට ගන්න පිස්ස පොත. අන්ධකාරයේ මුලාදෑනින්ට. ඊළඟට ස්වර්ගවල ස්ථානවල දුෂ්ටකමේ ආත්මවලට. තව එකක් තියෙනවා. පරාක්‍රමධාරීන්ට. පෙරලා ගන්න හැම කෙනෙක්ම ඊට දවසේ මට කටපාඩම් කරලා දෙන්න ඕනේ එපිස 6:12. හැම කෙනෙක්ම ඊට මට කටපාඩම් කරලා දෙන්න ඕනේ එපිස 6:12. ඒක මම කොයි වෙලාව ගනීද දන්නේ නැහැ. පාඩම වෙලාව ගන්නෙ නැහැ. උන්නු ගමන් කෝල් එකක් දාලා සිස්ටර් මට මේ පදේ කටපාඩමින් දෙන්න. බ්‍රදර් මේ කටපාඩමින් දෙන්න. සම්පත් මේක මට කටපාඩමින් දෙන්න. ටග්ගල කොයි වෙලාවෙ මම කෝල් එකක් දීලා ආයිත් දන්නේ නැහැ. හැබැයි සූදානම්මින් ඉන්න ඕනේ. කටපාඩම් කරගන්න ඕනේ. තේරුණාද? ඔබ මට පේන්නේ නැති වෙන්න පුළුවන්, අවංක වෙන්න ඕනේ. බයිබලයේ අතට ගන්න නැතුව මේක කටපාඩම් කරගන්න ඕනේ. ආමෙන්. හරි නේද මං කියනවා? එහෙම හොඳයි නේද? හොඳයි. කොයි වෙලාවරි ගන්නවා. ඒක රෑ 12ට හරි හැරවලා මම ගන්නවා. නිදියගෙන ඉන්නලාට හැරවනවා. සග්ගලා හැරවලා බ්‍රදර් මට කියන්නකෝ මේ එපිස 6:12 කටපාඩම් පදේ. අනේ පාස්ටර් පොඩ්ඩක් ඉන්න කියලා කියන්න එපා. ඒ වෙලාව රෙඩි පිට ඉන්න ඕනේ. ආමෙන්. ඔබ අවංක වෙන්න. බයිබලයේ අතට ගන්න නැතුව ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහා මේක කටපාඩම් කරගන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. අම්මට විරුද්ධව කීපාරක් කෑ ගාලා ඇද්ද? තාත්තට විරුද්ධව කීපාරක් කෑ ගාලා ඇද්ද? අයියට විරුද්ධව මල්ලිට විරුද්ධව කීපාරක් කෑ ගාලා ඇද්ද? නංගිට විරුද්ධව අක්කට විරුද්ධව කීපාරක් කෑ ගාලා ඇද්ද? උඹ තමයි අපේ ජීවිතේ කාලකන්ණි කරන්න කියලා කී දෙනෙක් කියලා ඇද්ද? උඹ නිසා තමයි අපිට මේ දේවල් වෙලා තියෙන්නේ කී දෙනෙක් කියලා ඇද්ද? මේ දේවල් ඊට පස්සේ බෑ. ආමෙන්. එහෙනම් ඔයා ඊට පස්සේ ඔයාගේ කෙනා වෙනස් වෙන පිණිස ඔබ කවුරු ඉස්සරහට ඉට ගන්න ඕනේ? කවුරු ඉස්සරහට? දෙවියන් වහන්සේ ඉස්සරහට ගන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අද ඉඳන් පටන් ගමු දෙන එක.
එපිස 6:12 කටපාඩම් කරා. ඒ අනුව අපේ ජීවිතය අද යට ගැසෙන්න යනවා. ආමෙන්. ඇයි කිව්වොත් ඌ නිතරම අපිව හල්ලන තැන තමයි පුතේ ඒක. අපි නිතරම අපිට වද දෙන තැන තමයි ඒක පුතේ. අපි විදේශ රටවල හිටියත් අපිට ලංකාවෙන් ප්‍රශ්න එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවා. අපිට එනවා. කොයි හරි නෑදෑ කෙනෙක්ගේ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඌට ඕනේ අපිව හැමතිස්සෙම රිද්දන්න. අපිට හැමතිස්සෙම අපේ මානසික නිදහස නැති කරලා දාන්න තමයි ඌට ඕනේ. එනිසා ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟයි. තව තවත් සාතන්ට විරුද්ධව ඔබ ඊට ගන්න අවශ්‍යයි. ආමෙන්. හාලෙලූයා. හැමදාම යාඥා කරද්දී මේක යාඥා කරන්න. අධිපතිකම් වලට විරුද්ධව, පරාක්‍රමධාරීන්ට විරුද්ධව, මේ ලෝක මුලාදෑනිකමේ අන්ධකාර ආත්ම වලට විරුද්ධව, ස්වර්ගීය ස්ථානවල තිබෙන සිටින දුෂ්ටකමේ ආත්ම වලට විරුද්ධව ජේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා කියලා කියන්නේ. ඔබේ පවුලට, ඔබේ නිවස භූමිය හතර කොන බාර කරලා යාඥා කරන්න. ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ, අම්මා තාත්තා බාර කරලා යාඥා කරන්න. ස්වාමීනි මේ හැමෝම රැකවරණය දෙන්න කියලා. ආමෙන්. හලෙලූයා. 7 වෙනි හොරණා පිඹ ගමන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළවට එන්න යනවා. එතකන් ඔබට පීඩාවන් තිබෙනවද නැද්ද? තියෙනවා. දොරකඩ ළඟයි. ස්වර්ග රාජ්‍ය දොරකඩ ළඟයි පුතේ. රෙඩි වෙන්න. දැන් ඉතින් හරය වෙනුවෙන් මෙයා වෙනුවෙන් මට කැපවෙන්න වෙලාවක් තියෙනවද? කැපවෙන්න වෙලාවක් තියෙනවද? කැපවෙන්න වෙලාවක් නැහැ පුතේ සම්පත්. මට හැරෙන්න වෙලාවක් නැහැ. එයා බලන්න ඕනේ ඇත්ත. ඊට වඩා මම ස්වර්ගයට යන්න නම් මම ගොඩ නැගින්න ඕනේ. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. මම ස්වර්ගයට යන්න නම් මම ගොඩ නැගින්න ඕනේ. එනිසා ඔබ ඔබේ ජීවිතයේ පුංචි තැන් පවා කැටයම් කරන්න උත්සාහ කරන්න. ඔය පුංචි දේවල් පවා අයින් කරන්න උත්සාහ කරන්න. කාත් එක්කද කැටයම් වෙන්න ඕනේ? ඔබ දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේට ඕන භාජනයක් වෙන්න ඕනේ. අපි ගායනා කරනවා දිව්‍ය කුඹල් කරුවානනි කියලා ගායනා කරනවා. ඔබ කැමති හැඩක් රුවක් මවන්න කියලා යා ගායනා කරනවා. ඒක සැබෑ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේට ඉඩහරින්න ස්වාමිනී මගේ ජීවිතයේ තිබෙන අඩුපාඩු මගේ ජීවිතයේ තියෙන ගල් වැලි බොරළු ඉවත් කරලා මාව ඔබ වහන්සේට ඕන දරුවෙක් ලෙස ගොඩනගන්න කියලා. තාමත් පරක්කු නැහැ. ඉක්මනින් මේ දේ කරන්න. දෙවියන් වහන්සේදී ඔබ සාර්ථක යහපත් ජීවිතයක් ගත කරන්න යනවා. ආමෙන්. මෙතන පදයක් කියනවා දාවිනි පදේ කොටසක් කියනවා රෑ දවල් මොනවද කියන්නේ? මොනවද කියන්නේ? රෑ දවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ දිවා රෑ කියන වචනයක් දාවෙනි පදේ සඳහන් වෙනවා. බයිබලයේ ළඟ තියෙන අය බලන්න දිවා රෑ කියන රෑ දවල් කියන පදයක් කැලලක් කොටසක් බයිබලයේ සඳහන් වෙනවා. රයිට්? ඇදෙලිවන්තයාගේ වැරදි සහ පාප පෙන්වා දීමේදී සාතන් ඊටමත් ක්‍රියාශීලී. සාතන් ඊටමත් ක්‍රියාශීලී මොකටද? මේ ඇදහිලිවන්තයන්ගේ වැරදි පාප පෙන්වා දීමට. ආමෙන්. අපේ ඉස්කෝලේදී අපේ පවුලේ ළමයි 4-5 දෙනෙක් 6 දෙනෙක් 8 දෙනෙක් 8 දෙනෙක් හිටියොත් මොනවද කරන්නේ? අක්කාගේ වැරදි, අයියාගේ වැරදි, මල්ලිගේ වැරදි නෙමෙයිද පෙන්වලා දෙන්නේ? එහෙම නේද? ඔයාලා පොඩි කාලේදී අයියාලාගේ අක්කාගේ නංගිගේ මල්ලිගේ වැරදි පෙන්වලා දෙන්නේ නැති. ක්‍රියාශීලීව පෙන්වනවා. අම්මේ නංගි මේම වචනයක් කිව්වා, අයියා මේම වචනයක් කිව්වා, කැත වචනයක් කිව්වා කියලා ටග්ගල ගින් කියනවා. ඉස්කෝලේ මේම වැරද්දක් කරා කියලා ටග්ගල ගින් කියනවා. ඒ වගේ සාතාන් හරි ක්‍රියාශීලීලු ඇදෙලිවන්තයාගේ වැරදි සහ පාප පෙන්වා දෙන්නට. තේරුණා නේද මම කියන දේ? එහෙනම් ඌගේ ක්‍රියාශීලී බව කඩන්න පුළුවන් කාටද? කාටද? අය ඔයාට බැයිද? දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා කේලමක් කියන්නේ අපි කියමුකෝ උදාහරණයක් ඇටියට ගන්න සම්පත්ගේ වැරදි පාප ඌ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා ක්‍රියාශීලීව කියන්නේ ඇයි? සම්පත් ගාව ඒ වැරද්ද තියෙන නිසා. එහෙම නේද? සම්පත් තුල ඒ අඩුපාඩුව තියෙන නිසා. එහෙම නේද? උදාහරණයක් ගත්තා සම්පත්තේම නැහැ. තේරුණාද? එතකොට ඔයා ගැන දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔයාගේ වැරදි පාප පෙන්වලා දෙන්නේ ඔයා තුල එමනේ වැරද්දක් තියෙන නිසා නෙවෙයිද? තියෙන නිසා. එහෙනම්
ඒ ක්‍රියාශීලී බව කඩන්න පුළුවන් වෙන්නේ කාටද? මටම තමයි. ඌගේ ක්‍රියාශීලී බව කඩන්න පුළුවන් කාටද? මට. මට කඩන්න පුළුවන් වෙන්න ඕනේ සම්පත්. ඒකට හේතුව මම වැරදි කරොත් නේ ඌගින් කියන්නේ. හරි නේද මං කියනවා මැනිකම්ම? මං වැරදි කරොත් නේ ඌගින් කියන්නේ. ළමයි එහෙම නේද? මම වැරදි කරොත් නේ ඌගින් කියන්නේ. yes. මම වැරදි කරොත් තමයි පත්මිනියම මම වැරදි කරොත් තමයි ගින් කියන්නේ සාතාන්. එහෙනම් ඌගේ ක්‍රියාශීලී බව කඩන්න පුළුවන් බලය තියෙන්නේ කාටද? ඔයා ගාවම තමයි තියෙන්නේ. සාතන් ගිහිල්ලා කියනවා අර බලන්නකෝ වික්‍රම කොච්චර ධන ගාලා යාඥා කරත් බොරු කියනවනේ. මම නිකන් මේ උදාහරණයක් හැටියට ගත්තේ වික්‍රමද බොරු කියන්නේ නැහැ හරිද? නිකන් කියන්නේ මම. ඊට පස්සේ හිතන්න එපා අම්මා වික්‍රම බොරු කියනවත් දන්නේ නැහැ පාස්ට් එකනේ. පාස්ට් දන්නවනේ හැම කෙනෙක් ගැනම. එහෙම නෙමෙයි යා උදාහරණයක් ගත්තේ. වික්‍රම කොච්චර යාඥා කරත් බලන්නකෝ බොරු කියනවනේ. දෙවියන් වහන්සේ ඒ වෙලාවේ කොච්චර දුක් වෙනවද නේ? මම මගේ දරුවව වික්‍රමව කොච්චර විශ්වාස කරනවද? මම මගේ චන්ද්‍රිකාව කොච්චර විශ්වාස කරනවද? right? මම නදීව කොච්චර විශ්වාස කරනවද? මම චම්පිව කොච්චර විශ්වාස කරනවද? මූ ඇවිල්ලා මට චෝදනා කරනකම් ඒ දරුවෝ ඒ වැරදි අදාගන්නේ නැහෙනි කියලා දිව්‍යන් වහන්සේ කොච්චර දුක් වෙනවද? දුක් වෙනවද නැද්ද? ඔයාගේ පුතාගේ වැරද්දක් ඔයාට ඇවිල්ලා කියද්දී ඔයාට දුක හිතෙන්නේ නැද්ද? ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද? අපහසුතාවයක් දැනෙන්නේ නැද්ද? මූණ දෙන්න බැරිකමක් දැනෙන්නේ නැද්ද? ඒ වගේ නේද පියාණන්ගේ හදවතත් ඒ වගේ වේදනාවටපත් වෙන ඇතිද නැද්ද? ඔයාට එක නීතියක් දෙවියන් වහන්සේට එක නීතියක් කියලා නෑ නේද? එහෙනම් මේ සාතන්ගේ ක්‍රියාශීලී බව කඩන්න පුළුවන් එකම තැනත්තා ඔයා. ඔයා තුල වැරදි පාප තිබ්බේ නැත්නම් උටකින් කියන්න බෑ. ඔයාගේ තුල වැරදි අඩුපාඩු තියෙන නිසා තමයි ඌ බය නැතුව ගිහලා චෝදනා කරන්නේ. බලන්නකෝ ඔයාගේ දරුවා හැන්තෙනි මේමයි කියලා. එහෙනම් අපි තුල තිබෙන වැරදි පාප අපි අදා ගන්න ඕනේද නැද්ද? අදා ගන්න ඕනේ. මේ එක සිස්ටර් කෙනෙක් දවසක් කතා කරලා කියනවා ඇයි පාස්ටර් හැමදාම මේ වැරදි පාප ගැන විතරක් කතා කරන්නේ? අනේ පුතේ මට හම්බෙන්නේ ඒවනේ. මං ඔයාලට උගන්වද්දි මට දෙවියන් වහන්සේ පෙන්වන්නේ ඒකනේ. අපේ ජීවිතේ වැඩිපුරම සිද්ධ වෙන්නේ ඒව නේද? හරිද මං කියනවා? මං ඇහුවා සිස්ටර් වැරදි වෙන්නේ නැද්ද? පාපය වෙන්නේ නැද්ද? කල්පනා කරලා කියන ඕපාස්ට වෙනවා තමයි කියලා. එහෙනම් මං කියනවා මම නෙමෙයි කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔයාට කතා කරන්නේ. ඒවා ඔයා හදාගත්තු දවසට දෙවියන් වහන්සේ එක ඔයාට කතා කරන්න යන්නේ නැහැ. මේ පොළවේ අපි උන්වහන්සේත් එක්ක යනකම් උන්වහන්සේගේ රාජ්‍ය පැමිණෙද්දී අපි උන්වහන්සේත් එක්ක යනකම් අපේ ජීවිතවල අපි හදාගන්න යුතු දේවල් තියෙනවද නැද්ද ප්‍රේමවන්ත දරුවනි? තියෙනවා. ඔයාට මම නෙමෙයි දේව වචනය තුල මම අරන් කතා කරන්නේ. එතකොට මේ දේවල් ඔබගේ ජීවිතේට කතා කරන්නේ ඇන්තනි නෙමෙයි. කවුද කතා කරන්නේ? දෙවියන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒකට හේතුව තාමත් අපේ ජීවිතේ වැරදි පාප කියන දේවල් තියෙනවද නැද්ද? එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ආමෙන් කියන්න. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ආමෙන් කියන්න. තේරුණා නේද? මේවා දෙවියන් වහන්සේ පෙන්වන්නේ ඇයි ඔයාට? වික්‍රමපදයට පෙන්වන්නේ ඇයි? මැනිකා මට මේවා පෙන්වන්නේ ඇයි? පුතේ ඒවා වෙනස් කරගන්න. ඒවා ඉක්මනින් අයින් කරගන්න කියලා තමයි කියන්නේ. ආමෙන්. මේවා කිව්වා කියලා හිත නරක කරගන්න එපා. ඔයාගේ හොඳටයි දෙවියන් වහන්සේ මේ කතා කරන්නේ. ආමෙන්. මගේ හොඳටයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඔයාට වගේම තමයි දෙවියන් වහන්සේ මටත් කතා කරනවා. මම නිර්දෝෂයි මම පරිපූර්ණයි කියලා මම කියන්න යන්නේ නැහැ. අපි තුලත් අඩුපාඩු තියෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ මේ කතා කරද්දී සූදානම් වෙද්දී මට මේක පෙන්නද්දී මම ඉස්සල්ලාම ඔයාලට උගන්වන්න කලින් මේක කියවද්දී මම මේක ලෑස්ති වෙද්දී දෙවියන් වහන්සේ ඉස්සල්ලාම කතා කරන්නේ කාටද? ඔයාටද මටද? මට කතා කරන්නේ.
මට කතා කරන්න ඉස්සෙල්ලාම මට රිදෙනවා ඒ වෙලාවට. මං කල්පනා කරනවා මේ වැරද්ද මගේ තියෙනව නේද? මේක මං හදා ගන්න ඕනේ කියලා මං කල්පනා කරනවා. මට කතා කරන්න දෙවෙනවස් ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි රයිට් මන් තුලින් දෙවෙනවස් ඔබට කතා කරන්න යන්නේ. ආමෙන්. හalleluya. පැහැදිලි නේද? ආමෙන්. ඔයාලට කලින් මට රිදෙනවා. ඔයාලට කලින් මට රිදෙනවා. මං කල්පනා කරනවා මේක කොහොමද කතා කරන්නේ? මං කල්පනා කරන හැමදාම මේක කොහොමද මම කියන්නේ? මං කල්පනා කරනවා. එනිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ දෙවියන් වහන්සේත් එක්ක වෙනස් වෙද්දී අර සාතාන් ගිහිල්ලා ඔබේ වැරදි, ඔබේ පාප දෙවියන් වහන්සේ ළඟට කියන්න ඔබ ඉඩ දෙන්න එපා. ඔබත් හැමදාම මම පව්කාරයෙක් මට සමා වෙන්න කියලා කියන්න යන්න එපා. පාපය කියා දීලා හත්තරින්න. සාතාන් ඔබේ ජීවිතෙන් ගන්න පුංචි දෙයක්වත් ඔබේ ජීවිතෙන් තියාගන්න එපා. අපේ ජීවිතවල තියෙන වැඩිපුරම අපි කරන පාපය තමයි කෝපය, ඉවසිල්ල නැතිකම. තරහා යන එක. මේක නැති කරගන්න. අනිත් ඒවා නිකම්ම නැති වෙයි. ආමෙන්. තරහා ගියාම කියන වචන වෙනස්. තරහා ගියාම පාවිච්චි කරන වචන වෙනස්. වාසනාවකට මෙන් ඇදලිවන්තයන්ට ඔවුන් වෙනුවෙන් පියාණන් වහන්සේ සමග උපදේශකවරයෙක් ඉන්නවා. ආමෙන්. සාතන් ගිහිල්ලා ඔයාගේ වැරදි, ඔයාගේ පාප දෙවියන් වහන්සේට පෙන්වලා දෙද්දී ක්‍රියාශීලී වෙද්දී වාසනාවකට මෙන් ඔබට ඉන්න හොඳ උපදේශකවරයෙක්. පියාණන් වහන්සේ සමග එකතු වෙච්ච හොඳ උපදේශකවරයෙක් ඉන්නවා. 1 යොහන් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ 1 යොහන් 2:1 මාගේ ප්‍රිය දරුවනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ වන මදහත් කාර්යයක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. අපි පව් කරද්දී අප වෙනුවෙන් මදහත්කම් කරන කෙනෙක් ඉන්නවා. කවුද? කවුද? ජේසුස් වහන්සේ. අපි වැරදි කරද්දී අප වෙනුවෙන් මදහත්කම් කරන කෙනෙක් ඉන්නවා. කවුද? ජේසුස් වහන්සේ. රයිට්. මේම කියමුකෝ. ඔය දරුවෝ වැරදි කරනවා. දරුවෝ වැරදි කරද්දී හැමදාම ඔයා තාත්තා ටිකක් සැරයි. ඔයාගේ මහත්තයා පොඩ්ඩක් සැරයි. ඔයා හැමදාම දරුවන්ගේ පැත්ත ඉටගත්තොත් ඔයා ගැන ඔයාගේ මහත්තයා මොනවද හිතන්නේ? දරුවෝ වැරදි කරද්දී ඔයා හැමදාම දරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. එහෙම හිටිද්දී ඔයාගේ මහත්තයා ඔයා ගැන මොනවද හිතන්නේ? අදාගන්න දෙන්නේ නැහැ. එතකොට ජේසුස් වහන්සේත් ගිහිල්ලා පියාණන් වහන්සේට ගිහිල්ලා අනේ ඇන්තනිට සමාව දෙන්න කියද්දී ජේසුස් වහන්සේත් අසරණ වෙනවද නැද්ද? අනිත් අය මොකද හිතන්නේ? නෑ පාස්ටර් ජේසුස් වහන්සේව තියලා තියෙන එකටනේ. අනේ ජේසුස් වහන්සේව තියලා තියෙන එකට උන්වහන්සේ කිව්වට කමක් නැහැ. එහෙමද? නිකන් හිතන්න ජේසුස් වහන්සේ ගිහිල්ලා කොච්චර කියනවා ඇතිද? අද මම වැරද්දක් කරා. අනේ ස්වාමිනේ පියාණනේ ඇන්තනිට සමාව දෙන්න. පියාණන් වහන්සේ කියන ඔව් මම සමාව දෙනවා. ආයෙත් පවුදාත් ගිහිල්ලා ඇන්තනිට සමාව දෙන්න. ඔව් සමාව දෙනවා. පියාණන් වහන්සේ ආවොත් ජේසුස් වහන්සේගෙන් ඇන්තනි ඇදෙන්නේ නැද්ද? ඔය ඇදෙන්න උපදෙස් දෙන්නේ නැද්ද? එමේ ආවොත් ජේසුස් වහන්සේ අසරණ වෙනවද නැද්ද? ඒ අසරණ භාවයට පත් කරන්නේ කවුද? මමම තමයි. මේ බයිබල් පදේ ඉස්සලාම පටන් ගද්දිම කියනවා මොකද්ද? මේ දේවල් ඔයාලට කියන්නේ පව් නොකරන පිණිසයි. එimhe යේසුස් වහන්සේම අසරණයට පත් කරන්න එපා. හරි? යේසුස් වහන්සේම අසරණ කරන්න යන්න එපා. හැමදාම ඔයාට වෙන්නේ පාපෙට කමාව ලබාගෙන ඉන්න මිසක් දීමනා වලින්, ටැලන්ත වලින්, කැඳවීම තුල ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ආශිර්වාද ඔයාලට ලැබෙන්නේ යන්නේ නැහැ. ඇයි? හැමදාම ඔයාලට ලැබෙන්නේ කමාව විතරයි. කමාව ලැබුණොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. අද කමාව දීලා එටත් ඒ වැරද්ද කරලා ආයෙත් කමාව දෙන්න ඕනේ. ජේසු බලන් ඉන්නවා, දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ බලන් ඉන්නවා. හරි ඉන්ද්‍රාණීට අද මම කමාව දුන්නානේ. එටෙන් නම් මං ඉන්ද්‍රාණීට ආශිර්වාද කරන්න ඕනේ කියලා. ඉන්ද්‍රාණී එටත් ඒ වැරද්ද කරලා. එටත් එනං ඉන්ද්‍රාණීට මොනවද වෙන්නේ? කමාව දෙනවා. තේරුණාද මම කියන දේ? එහෙනම් මගේ ආශිර්වාදය වළක්ව ගන්නේ කවුද? මගේ ආශිර්වාදය මම්ම තමයි මට පයින් ගහගන්නේ. මම තමයි මට පයින් ගහගන්නේ. දවසක් එක බ්‍රදර් කෙනෙක් ඇවිල්ලා මට කියනවා අපේ ගෙවල් ගාව. එයා යන්නේ ජායල පෙන්තකොස්ත සභාවට. එයා ඇවිල්ලා කියනවා පාස්ටර්
මගේ දීමනාවන් ටික හොරකම් කරානේ පාස්ටර්. මගේ ටැලන්ට් ටික හොරකම් කරගත්තානේ පාස්ටර්. මං ඔයාගේ දීමනාව මොනවද? ටැලන්ට් මොනවද? මෙන්න මේ දේවල් ටිකක් කියන්න ගියා. මං ඇහුවා ඔයාගේ ජීවිතේ ඔයාගේ අඩුපාඩු මොනවද කියලා. එයා කිව්වා මගේ ජීවිතේ මම විට කනවා පාස්ටර්. මං අරක්කු ටිකක් බොනවා පාස්ටර්. මම සිගරට් එකක් බොනවා පාස්ටර්. යාළුවොත් එක්ක එකතු වුණොත් මම ගංජා ටිකක් බොනවා පාස්ටර්. මං කිව්වා බ්‍රදර් ඔයාගේ ටැලන්ට් හොරකම් කරලා තින්නේ ඔයාම තමයි එකට ඉඩ දීලා තියෙන්නේ. කාටවත් චෝදනා කරන්න කලින් ඔයා වෙනස් වෙන්න. දෙවියන් වහන්සේ ටැලන්ට් නැවත ඔයාට දෙන්න යනවා. ඔයාට දුන්න දේ කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් ගන්න බෑ. ඔයාම තමයි ඒක නැති කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි කිව්වා. එතකොට තමයි මනුස්සයර තේරුනේ කතන්දරේ මොනවද කියන දේ. ඒ නිසා ඔබට ඔබේ වාසනාවකට ඔබට සමාව දෙන්න ඔබ වෙනුවෙන් මැදිහත්කම් කරන්න පියාණන් වහන්සේ විතරයි යේසුස් වහන්සේ ඉන්නවා. අපිට හොඳ උපදේශකවරයෙක් ඉන්නවා. යේසුස් වහන්සේ හැමතිස්සෙම ගින් පියාණන් වහන්සේට කියන්න කලින් කියනවා ඇන්තනි වැරදි කරන්න එපා. වැරදි අදාහගන්න. බයිබලෙන් මට පෙන්නලා දෙනවා. ඊයල තැනට අරන් යන්න කලින් උන්වහන්සේම මට විසඳුමක් දෙනවා. මගේ ජීවිතය මම හැදෙන්නේ නැහැ. මං හැමදාම මොනවද කරන්නේ? අද මැනිකම්මට දෙනස්සේ සමාව දීලා එට මැනිකම්මට ආශිර්වාද කරන්න ඕන කියලා ඉතින් ඉද්දි මැනිකම්ම එටත් ඒ වැරද්දම කරලා ජේසුස් වහන්සේ මොනවද වෙන්නේ? පියාණන් වහන්සේ වෙන්නේ ඒකටත් එට සමාව දෙන්නේ. රයිට්. අනිද්දා මම ආශිර්වාද කරනවා කියලා ඉතින්දි අනිද්දාත් මැනිකම්ම එකම කරලා මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නවට වඩා ඔයා හැමදාම ලබා ගන්න මොනවද? අර බාලාංශේ පොඩි කෙනෙක් වගේ ඔයා හැමදාම ලබා ගන්න සමාව. මෙච්චර කල් ජීවිතේ ඒක නෙමෙයිද උනේ? මම උදාහරණ ගත්තේ නිකන් නම් කිව්වේ නිකන්. මෙච්චර කල් අපේ ජීවිතවල උනේ ඒක නෙමෙයිද? හැමත් ආශිර්වාද ලැබෙනවට වඩා හැමදාම සමාවන ඉල්ලන්න ගිහිල්ලානේ. අනේ සමාවෙන්න. පාස්ටර්ටත් කියනවා වැරදි පාස්ටර් මගේ අතින් වැරදි වෙනවා ඒව අදා ගන්න මට උදව් කරන්න. යස් ඒක හොඳ කාරණාවක්. ඔයා ඒක හදාගත්තේ නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ පාස්ටර් ගාවද? ප්‍රශ්නේ තියෙන්නේ යේසුස් වහන්සේ ගාවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ගාවද? මං ගාව. ඔව් yes. ප්‍රශ්නේ තියෙන්නේ මං ගාව. මමයි ඒක අදා ගන්න ඕනේ. මට කේන්ති යනවා නම් මම ඒක පාලනය කරන්න ඕනේ. මම බොරු කියනවා නම් බොරු නොකිය ඉන්න ඕනේ. right? මම අඩිය තිබ්බොත් තමයි යේසුස් වහන්සේත් මට උදව් කරන්න ඉස්සරහට යන්න. ආමෙන්. මයික් ඔෆ් කරන්න. මම අඩිය තිබ්බොත් තමයි යේසුස් වහන්සේ මට උදව් කරන්නේ. මැනිකම්ම මයික් ඔෆ් කරන්න. මම අඩිය තිබ්බොත් තමයි යේසුස් වහන්සේ මට උදව් කරන්න එන්නේ. මම අදාහගන්නේ නැතුව මගේ වැරදි මම කියනවා බ්‍රදර් ඔයා යාඥා කරන්න මං උදෙසා. සිස්ටර් මං උදෙසා යාඥා කරන්න. පාස්ටර් මං උදෙසා යාඥා කරන්න. මම යාඥා කරනවා ස්වාමිනී මේ දරුවගේ පාපය අදාහ ගන්න උදව් කරන්න. මේ දරුවගේ වැරදි අදාහ ගන්න උදව් කරන්න. මං හැමදාම යාඥා කරනවා. එයාන්නේ මේ වැරදි අදාහගන්නේ. දැන් තේරෙනව නේද? වරද කාගේද? වරද මගේ. අර වරද මගේ. නේද? තේරුම් ගන්න ඕනේ වැරද්ද තියෙන්නේ මාගාව. මට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. අනේ මගේ මේ ස්වාමි පුරුෂයා නිසා තමයි මම වැරදි කරන්නේ. එහෙම කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මගේ දරුවෝ නිසා තමයි මං කේන්ති යන්නේ. එහෙම කියන්න පුළුවන්ද? බයිබලයේ කියනවා දරුවෙකුට සුදුසු මාර්ගය පුහුණු කරපන්න. එවිට ඔහු වයස්ගත වුණ කලත් එයින් ආත්ම නොයන්නේය. එහෙම එකක් බයිබලයේ තියෙනවද? දැන් කල්පනා කරනවා. එහෙම එකක් තියෙනවද බයිබලයේ? තියෙනවද බයිබලයේ එහෙම එකක්? අලුත් ගිවිසුමේද පරණ ගිවිසුමේද තියෙන්නේ? අලුත් ගිවිසුමේද පරණ ගිවිසුමේද තියෙන්නේ? ඔන්න ඉර වුණ තැන. මොන ගිවිසුමේද පුතේ? නෑ පරණ ගිවිසුමේ තියෙන්නේ. පරණ ගිවිසුමේ තියෙන්නේ. දරුවෙකුට සුසු මාර්ගයේ පුහුණු කරපන්න. එවිට ਉਹ වයස්ගත කළගුවත් එයින් ආකොන යන්නේ. පරණ ගිවිසුමේ තියෙන්නේ.
ඒ වගේම කියනවා ඉපලෙන් ගැව්වට දරුවා මැරෙන්න යන්නේ නැහැලු. ඉපලෙන් ගැව්වට දරුවා මැරෙන්න යන්නේ. ඉපලෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. තේරුණාද? දරුවෙකුට සුසු මාර්ගයේ පුහුණු කරොත් තමයි ඌ වයස්ගත කළ වුණත් ඒ දරුවා වයස්ගත වුණත් එයින් ආක්ව යන්නේ නැහැ. ඔයාලා කියනවා මීට කලින් මට යේසුස් වහන්සේ හම්බෙලා තිබ්බනම් මගේ ජීවිතේ මීට වැඩිය හොඳ තැනක තියෙනවා කියලා මං කියනවා. එහෙනම් මට හම්බුන්නේ නැති යේසුස් වහන්සේ කලින් මගේ දරුවට හම්බෙලා තියෙනවා. එහෙනම් දරුවව මම යේසුස් වහන්සේ තුළ නිර්දෝෂ පුද්ගලික ලෙස ගොඩනගන්න ඕනේද නැද්ද? ඒ වගකීම මාගව තියෙනවද නැද්ද? ඒ වගකීම මාගව තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඌට පොඩි කාලේ ඉඳන් උගන්වන්න. පුතේ මම දැන් යාඥා කරන වෙලාව මාත් එක්ක වාඩි වෙන්න. මට මතකයි මට අවුරුදු 8යි 9යි. මම යේසුස් වහන්සේ ගාවට හරියට මම ගියේ මට අවුරුදු 10 දී තමයි මම පල්ලියකට ගියේ. මට මතකයි මට අවුරුදු 8 දී 9 දී මන්නාරමේ මැදවච්චේ ඉඳන් අපේ ආච්චි කෙනෙක් ආවා. ඇවිල්ලා හැමදාම අපේ ගෙදර යාඥා කරනවා. අපේ ගෙදර ආපුවම යාඥා කරනවා. අපේ ගෙදරට තමයි එන්නේ. ඇවිල්ලා යාඥා කරනවා. එයා යාඥා කරද්දි දන ගහලා බයිබලයේ ළඟ තියාගෙන පහනක් අපේ ගෙදර ලයිට් තිබ්බේ නැහැ මට මතකයි. පහනක් තියාගෙන යාඥා කරනවා. එයා යාඥාවට වාඩි වුණොත් අඩුම පැය දෙකක්වත් දන ගාගෙන ඉන්නවා. ආමේ අඩුම පැය දෙකක්වත් දන ගාගෙන ඉන්නවා. නිකන් නෙමෙයි මාවත් ළඟ තියාගෙන මට යන්න දෙන්නේ නැහැ. අපේ තාත්තට කියනවා මල්ලි මෙයාව මං අතාරින්නේ නැහැ. මෙයා දවසක පාස්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වචන මට තාම ඇහෙනවා. මෙයා දවසක පාස්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මට අවුරුදු 8ක් 9ක් විතර මට තේරෙනවා. ඒ පැය දෙක තුල යා මාව ළඟ තියාගන්න මං දුවයි කියලා යා මාව අල්ල ගන්න යාඥා කරන්නේ. එයා කියනවා බයිට මුකුත් කියන්න එපා. ස්තුති පියාණනි ස්තුති වේවා ස්තුති වේවා. දෙමළෙන් කියනවා ස්තෝත්‍රම් ස්තෝත්‍රම්. ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා කියන්නේ කියලා. මං සමහර වෙලාවට ආච්චි එනවට කැමති නෑ. ඇයි ඒ? આવුත් හැමදාම යාඥා කරනවා වාඩි කරවලා ළඟ ඉඳව ගන්නවා. වෙන කාවත් ගන්න. මල්ලිව එක්ක ගන්නෙත් නෑ. අපේ අම්මා තාත්තා එක්ක ගන්නෙත් නෑ. අපේ නංගිව එක්ක ගන්නෙත් නෑ. කාවත් එක්ක ගන්න. මම තමයි යාට ඕනේ. බයිබලේ කියවන්න දන්නේ නැහැ. රයිට්? එයා එතකොට බයිබලේ තේරෙන්නේ නැහැ. එයා කියනවා මේක අරන් පෙරලන්න. මේක අරන් පෙරලා බලන්න. මේ පැය දෙක යා මාත් එක්ක වාඩි කරව. එයාත් එක්ක වාඩි කරවල මට කියනවා. එයා ඉස්ලාමු දාපු බීජේ තමයි අද පැලවිලා තියෙන්නේ. ආමේ. 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 එයා දාපු බීජේ තමයි අද පැලවිලා තියෙන්නේ. ඔබ පුංචි කාලේ ඔබේ දරුවන්ට ඔබ දෙන දේ ඔබ පුංචි කාලේ ඔබේ දරුවන්ට දෙන දේ කවදාවත් වරදින්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ වචනේ හරියට දෙන්න. ගහලා හරි බැනලා හරි ඔබ වාඩි කරවන්න. ඔබ ඒක වැදගත් වෙනවා. මේ වෙලාවේ යාඥා කරන වෙලාව කරදර කරන්න එපා. මේ වෙලාව සැරින් කියන්න මේ වෙලාව යාඥා කරන වෙලාව කරදර කරන්න එපා. ඔබ වාඩි වෙන්න පැත්තක මාත් එක්ක. කියන්න පුළුවන්ද බැරිද මට? පුළුවන්ද බැරිද මට? ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. අයි අනිත් පැත්තට ළමයා ගහයි කියලා බයයි. ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. මම යාඥා කරන වෙලාවට ෆෝන් එකක් දීලා මම පැත්තකට එනවා. ඒක හරිද? මගේ වැඩේ වෙන්න ඕනවට මම ෆෝන් එක දීලා පැත්තකට වෙනවා. කාටුන් එකක් දාලා දීලා පැත්තකට වෙනවා. ඒක හරිද? ඔබ යාඥා කරද්දී ඔබේ දරුවවත් ළඟට ගෙන්න ගන්න. ඔබේ දරුවවත් ළඟ තියලා යාඥා කරන්න පුරුදු කරවන්න. පුතේ මේක යාඥා කරන වෙලාව ඔයා මෙතන ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ කියන දේ ඔබ ප්‍රකාශ කරන දරුවට. ඔබ දවස් 2ක් 3ක් කියද්දී දරුවා හැදෙනවද නැද්ද? ඔබ සැර වෙද්දී ඔබෙන් බේරෙන්න බැරිකමට දරුවා ඇවිල්ලා දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්නවද නැද්ද? දවසක ඔව් ඔයාට වඩා හොඳ තැනක දෙවියන් වහන්සේත් එක්ක ඉන්න යනවා. ආමේ. දැන් ඔයා දරුවට හොඳ දේ ඉගෙනුවේ නැත්තම් දවසක දරුවා යහපත නෙමේ නපුර අල්ලගත්තු කෙනෙක් විදිහට ඉඳගෙන ඉඳී. තේරුණාද මම කියන දේ? තේරුණාද මම කියන දේ? අපේ දරුවන් අපි ඉරිදට සන්ඩේ ස්කූල් යවනවද නැද්ද කියලා දන්නේ නැහැ. සභාවට එක්ක යනවද නැද්ද කියලා දන්නේ නැහැ. පන්ති නම් යවනවා. මං හරි විරුද්ධ කාරණයක් තමයි. ඉරිද පල්ලි යවන්න. යලව පන්ති යවන්න එපා. ඔබේ දරුවට හරි මාර්ගය උගන්වන්න. මම මේ කතා කරන දේ එක දරුවෙකුට දැන් තදින් දැනෙනවා ඇති. එක්කෙනෙකුට තදින් දැනෙනවා ඇති ඒක. ඔබට මම කොච්චර කතා කරලා කිව්වද පුතේ මේම වෙන්න කියලා.
මේ විදිහට කරන්න කියලා ඔබට කී පාරක් කියන්නේ නැද්ද? කට්ටි පෙන්නද නැද්ද? Tamanට ඕන දේ කරාද නැද්ද? දැන් මං පසුතැවෙනවද නැද්ද ඒ කාරණාව ගැන? ඒ නිසා ඔබට දෙවියන් වහන්සේ සුදුසු දේ සුදුසු වෙලාවෙදි දෙන්නේ. ඒ දේට ඔබ ඔබින විදිහට වැඩ කරන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. ඔබේ මුණුපුරාට ඔබේ දරුවන්ට ඔබ කියන්න මේ යාඥා කරන වෙලාව මෙතනට එලා යාඥා කරන්න පුරුදු වෙන්න. ඒ වෙලාවට බත් ටික බෙදලා දීලා නැත්නම් ෆෝන් එක දීලා එහෙම නැත්නම් කාටුන් එකක් දාලා දීලා එහෙම නැත්නම් එයාව අල්ලපු ගෙදරට සෙල්ලම් කරන්න යවලා මම විතර යාත්නිකව ගොඩ නැගෙන්නේ. එයා අතුරට දෙවියන් වහන්සේගේ වචනේවත් යේසුස් වහන්සේ කියන වචනේවත් ඇහෙන්න සලස්වන්නේ නැහැ. එහෙනම් ඒකේ වගකීමත් කවුද බාර ගන්න ඕනේ? තේරෙනව නේද? උන්වහන්සේගේ රාජ්‍ය ළඟයි. එයාගේ වැරදි දවසක ගිහිල්ලා එයාගේ පාපෙත් ගිහිල්ලා සාතන් කියයිද නැද්ද? අන්න ඇන්තනීගේ දරුවා ඇන්තනී හැදුන ඇන්තනීගේ දරුවව හදලා නැහැ. මෙම කියයි. සම්පත් හැදිලා සම්පත්ගේ දරුවව හදලා නැහැ. කියයිද නැද්ද? කියයි. කියනවා. ඒ නිසා මගේ දරුවන්ව මම හරියට ගොඩනගන්න ඕනේ. හොඳයි දේවනාසර ප්‍රශංසා වේවා. මම හිතනවා ගොඩක් කාරණාවල් අද දවසෙත් ඔය ඉගෙන ගන්න ඇති කියලා. අද දවසේ මෙතනින් අපි අපේ බයිබල් පාඩම නවත්තනවා. ඔයාලා හැමෝටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, කරුණාව, දයාව ලැබේවා. ආමේන්.